ගිහි ගෙයින් නික්මිලා මහාන වෙන්නේ ගණිතය අනුව. ලයිට් නෑ කළුවරයි කියන්නේ අඳුර වැටීගෙන එන වෙලාවේ මේක නැවතත් මොළය විඥානය ප්‍රඥාව කියන දේශනාවට බොහොම සම්බන්ධයි. ඒ කියන්නේ ගිහි ගෙයින් නික්මිලා මහාන වෙන්නේ ගණිතය කිව්වේ ස්ටැටිස්ටික්ස් අනුව. අපි කෙනෙක් ගිහි ගෙයින් නික්මෙන්නේ ඒ කියන්නේ ගිහි ගෙයි තියෙන කරුණු වලින් ඈත් වෙන්න ඕන නිසා නික්මෙනවා කියන ස්වභාවය. දැන් අපි නික්මෙනවා කියන ස්වභාවය සාදගන්නේ අපේ වයස අනුව. ඒ කියන්නේ අපි කම්බිනේෂන්ස් ස්ටැටිස්ටික්ස් වල තියෙනවා කම්බිනේෂන්ස් කියලා. එක ඒවා එකතු වෙලා රටා එකතු වුනහම ඒ රටා අනුව අපි අල්ලගෙන ඒවල් තියෙනවා. අපි කියන්නේ අල්ලගෙන ඒවා කියන්නේ අපි ඒගොල්ලන්ට හිතෙනවා අපි මේ පරිහරණය කරන දේවල්. ඒ කෙනා පරිහරණය කරන දේවල් බැහැර කරන්න ඕනි කියලා. ඒ බැහැර කිරීමක් කරන්න ඕනි කියලා ගන්නෙ එයා ජීවිතේ අල්ලගෙන ඉන්න විවිධ සැකසුම්. ඒ කියන්නේ ගෑණි ළමයි දේපොළ ඉඩකඩම් අතීතේ නෑදෑයෝ වටපිටාව රට නගරය ඒවා හැම දෙයක්ම සැකසුම්. ඒ සැකසුම් එයා දන්නවා මේවා සැකසුම් හැටියට. එතකොට මේ සැකසීම් විවිධයි. ගොඩාක් රටා තියෙනවා. ඒ හැම සැකසුමක්ම රූප වේදනා සංඥා සංස්කාරවල කම්බිනේෂන් එකක්. ඒවා එයාගේ ජීවිතයට අනුව එයාට ඒවා බැහැර කරන්න ඕනේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. තව විදියකින් කිව්වොත් පටිච්ච සමුප්පාදයට අනුව දන්නකම හෝ නොදන්නකම මත එන ඇතැයි කියන ලෝකය එයාට හදාගත්ත. ඒවා විවිධ කම්බිනේෂන්ස්. ඒ කියන්නේ සැකසුම්. ඒ සැකසුම් එයා බැහැර කරලා ගිහි ගෙයින් නික්මෙන්න යන්නේ. ගිහි ගෙයින් නික්මලා මහාන වෙන්න යන්නේ. ඒ කියන්නේ එයා තීරණය ගන්නේ එයා ඉන්න වයස මත එයාට අතීතයේ වුණ සැකසුම් සහ වර්තමානයේ දැන් අපි හිතමු එයා විවාහ වෙලා නම් ළමයි ඉන්නවා ගෑණි ඉන්නවා ඔක්කොම අතහැරලා යන්න ඕනේ එයාට. දේපොළ ඉඩකඩම් ඔක්කොම අතහරින්න ඕනේ කියන්නේ එයා අතහැරලා යන්නේ ඒවා අතහැරියට පස්සේ එයාට හිතෙනවා එයාගේ දන්නකම අනුව එයාගේ දැනුම අනුව එයාට තියෙන කල්පනා කිරීම අනුව එයාගේ දැක්ම අනුව එයාට සහනයක් හම්බ වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරේ නැහැ. උන්වහන්සේ එහෙම දේශනාවක් කරේ නැහැ. අතහැරලා ගියාට අතහැරෙන බව අවබෝධ වෙනවා කියලා උන්වහන්සේ කොහෙවත් දේශනා කළා නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අතහැරලා යන්නේ තමන් හඳුනගත්ත කිසියම් වූ රටා ටිකක් විතරයි. තමා හඳුනගත්ත. නමුත් තමා හඳුන නොගත්ත රටා ඕන තරම් තියෙනවා තාම සැකසීලා නැහැ. හොඳම උදාහරණය ගෑණිව එපා වෙනවා. සමහර අයට මේක උදාහරණයක්. ඒ වගේ තමයි වෙන්නේ. එපා වෙනවා ප්‍රතික්ෂේප කරනවා හොඳ නැහැ. ගේ දොරවල් හොඳ නැහැ. ධනෙ මෙච්චර ඕනේ. ගෑණිව එපා වුණාට තව ගෑනු ඉන්නවා සිත ඇදිලා යන. ඒක තාම සැකසීලා නැති වෙන්න පුළුවන්. එතකොට ගෑණිව ප්‍රතික්ෂේප කරලා ගිහින් මහාන වෙනවා. මහාන වෙලා දාන බෙදන්න කැලේ ඉන්නකොට හරි කොහේ හරි සිත ඇදී යන ගෑනු කෙනෙක් එනවා. වචනයෙන් අල්ලනවා. බැල්මෙන් අල්ලනවා. ඒ හැම දෙයකින්ම අර පෙර නොතිබී සැකසිච්ච ස්වභාවයක් ආවහම මේ හාමුදුරුවන්ගේ සිත ඇදී යනවා. ඒක තමයි පිණ්ඩපාත පාරිශුද්ධ සූත්‍රයේ දේශනා කරන්නේ. මහාන වුණත් අමාරුයි කියන ස්වභාවය. මහාන වුණත් සැඟවිලා තියෙන දෙයක් සැකසෙන්න පුළුවන්. ඒක නිසා උන්වහන්සේ දේශනා කරන්නේ සෝවාන් නොවෙච්ච කිසි කෙනෙකුට මහානකම උන්වහන්සේ අනුමත කරන්නේ නැහැ. මොකද එයා මේක දන්නවා. සෝවාන් වෙච්ච කෙනාටත් හරිම අමාරුයි මෙන්න මේක අවබෝධය ලබන්න.
පැනලා ගියාට ඒක හරියන්නේ. තව සැකසුමක් වගේ ගොඩාක් රටා තාම අපේ ජීවිතේ සැකසීලා නැහැ. සැකසීලා නැති නිසා ඒවා සැකසුනහම එයාට තණ්හාව ගොඩනගෙනවා. එතකොට නිර්වාණගාමිනී ප්‍රතිපදාව වලකිනවා. සෝවාන් වෙච්ච කෙනාටත් ඒක වෙනවා. ඒක නිසා අමාරුයි. මේවා ප්‍රතික්ෂේප කරලා ගියාට අපි ප්‍රතික්ෂේප කරන්නේ අපිට මේ සැකසීලා තියෙන ලෝකයේ තියෙන රටා ටිකට පමණයි. සැකසුනේ නැති රටා ටිකට අපි තාම සූදානම් වෙලාවත් නැහැ. ඒක ඇවිල්ලත් නැහැ. ඒක තේරෙනවද දන්නේ නැහැ. නිකන් මහාන වෙලා ඉන්න කට්ටියට හරි බොරුවක් ඔබලා ගත්ත තීරණය කියලායි මං කියන්නේ. කොටසකට මේ කියන දේ තේරුණත් මේ තියෙන දේ තේරුණත් දැන් අර හීරළුවෙක් වෙන්න බෑ. ගෙදර යන්න බෑ. අමාරුයි. නමුත් මේක හොඳට දැනගෙන ඉන්න. ඔබ එදා මහාන වෙන්න ගිහිගේ හැර ගිහින් ගිහිගේ හරි තමාගේ තරුණ විය හැරලා ආවේ නොදන්න කමකින්. තාමත්ම බොහෝ අය නොදන්න කමකින්. දැන් වුණත් එන්නේ නොදන්න කමකින්. ඒ එදා පවතිච්ච දේවල් සැකසුණු දේවල් ඔබ ඇතැයි කියලා අල්ලගත්තේ බොහොම ස්වල්පයයි. තව අනන්ත වූ ප්‍රමාණයක් සැකසෙන්න තියෙනවා. ඒ සැකසුමක් ඇති ඔබට අර අතහැරීම නෙමේ අතහැරෙන බව අවබෝධ වීම කොච්චර වටිනවාද කියලා තේරුම් යන්න. අතහැරෙන බව අවබෝධ වෙනවා කියන්නේ පටිච්ච සමුප්පාදය අනිත්‍ය සංඥාව තේරෙනවා කියන දේ. ඒක එන්නේ ප්‍රඥාවේ දැක්මකින්. ඒකට යන ප්‍රතිපදාව උන්වහන්සේ දේශනා කරන්නේ ලෞකික ජීවිතය ඇතුලේ ඉන්න ගමන් මේක තේරුම් ගන්න. අතහැරලා ගියාට අතහැරෙන බව කොහොමත්ම අවබෝධ වෙන්නේ නැහැ. අතහැරලා ගියාට අතහැරෙන බව අවබෝධය ලබන්නම බෑ. අතහැරියාට තව අල්ලගන්න දේවල් සැකසෙන්න තියෙනවා. ඒක නිසායි මම කියන්නේ. ගොඩක් ධනවත් කෙනෙක් වුණත් හොඳට තේරුම් ගන්න තරුණයි ධනවත් තාම ඔබට සමහර කරුණු සැකසීලා නැහැ අනාගතේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අතහැරලා යන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. අතහැරලා යන ප්‍රතිපදාව බමුණා දේශනා කරේ අරූප ධානයට යන විදිය. ස්ටැටිස්ටික්ස් කරන කට්ටිය මේක දන්නවා. දැන් ඔබට හම්බ වෙලා තියෙන කම්බිනේෂන්ස් ටික ඇතයි කියලා ඔබට හිතෙනවා. ඇත්ත කියන පටිච්චසමුපාදයේ තියනවා කියන ස්වභාවයක්. ඒ තියනවා කියන ස්වභාවය ඔබ දැනගත්තත් නොදැනගත්තත් අනිත්‍යයි කියන ස්වභාවය තේරුම් නොගෙන පහසුවට අතහැරලා යනවා. ඒකයි කරන්නේ. ඒකට කියනවා නොදන්නකම. මොකද්ද නොදන්නකම? පටිච්චසමුපාදේ නොදන්නකම. පටිච්චසමුපාදයේ තියෙන අනිත්‍ය සංඥාවක් සැකසෙන ස්වභාවයක්. ඔබ තීරණ ගන්නේ තව අනාගතයේ සැකසෙන්න තණ්හා කරන්න දේවල්, වැරදි දෘෂ්ටි ඇති කරන්න දේවල් තව ගොඩාක් එන්න තියෙනවා. ඒ වුණාට දැන් මෙතනින් අතහැරලා ගියාට ඔබගේ වැරදි දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අතහැරලා ගිහින් මහාන වුණාට වැරදි දෘෂ්ටිය දුරු වෙන්නේ නැහැ. අතහැරලා ගියාට ඔබට තණ්හාව දුරු වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. ඒක අවබෝධයක්. ඒක ප්‍රඥාවේ දැක්මක් තමයි අනිත්‍ය සංඥාව. ඒක තමයි මට මේ හඬපටින් කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබ හදාගෙන තියෙන රටා ස්වල්පයයි. මම හදාගෙන තියෙන රටා නෙමෙයි තව කෙනෙක් හදාගෙන ඉන්නේ. නමුත් අපි සෑම දිනාටම අනාගතයේ තණ්හාව වැරදි දෘෂ්ටිය වැඩි වෙන විදියට මෙතනින් දැන් අතහැරලා යනවා මහාන වෙන්න කියලා. යනවා මහාන වෙන්න. කියලා එහෙම ගත්තත් මම තීරණ ගන්නේ අතහැරලා යන්න. මේ තියෙන ඔක්කොම අතහරිනවා. ගෑණි මිනිහා ගෙවල් දොරවල් මේ වටේ තියෙන ඔක්කොම දේවල් අතහැරලා ගියත් අතහැරලා යන්නේ ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන්නේ මා වටා තියෙන සියලු රටා හා මා අතීතයේ එකතු කරපු සියලු රටාවල් ප්‍රතික්ෂේප කරලා යනවා. තව මට රටා තියෙනවා ප්‍රතික්ෂේප කරන්න බෑ අනාගතේ. ඒක නිසා මම ඒවලට එල්ලෙනවා. ඒව තාම ඇවිල්ලත් නැහැ. ඒක නිසා තමයි වැදගත් මෙතන ඉන්න ගමන් මේ ලෝකය පරිහරණය කරන ගමන්
පටිච්චසමුප්පාදයනොත් අනිත්‍ය සංඥාව දකින්න එක. ඒ කියන්නේ gedara ඉන්න ගමන් සෝවාන් වෙන එක. ඒක තමයි ඉස්සෙල්ලා කරන්න ඕනේ. සෝවාන් වුණාට පස්සේ ඔබට මම මේ කිව්ව දේශනාව තේරෙනවා. ඊට ඉස්සෙල්ලා කිසි දෙයක් අතාරින්න එපා. සෝවාන් වුණත් අතහැරලා යන්න ගමනක් නැහැ කියලා ඔබට අවබෝධ වෙනවා. අතහැරලා යන ගමනක් නැහැ. අතහැරෙන බව අවබෝධයට. ඒක නිසා අතහැරලා කිසි දෙයක් කරන්න යන්න එපා. පෞල් ජීවිතය අතහැරලා, දුවල පුතාලා අතහැරලා, ධනය අතහැරලා කවමදාක්වත් යන්න එපා. අතහැරියට මේක හම්බ වෙන්නේ නැහැ. අතහැරියට හම්බ වෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔබට තියෙන දුකට පින් කරාට දුක නිවෙන්නේ නැහැ කියලා? ඔබ කරපු ඔබට තියෙන දුකට පිනක් කරාට ඒ වෙලට සහනයක් තියෙනවා විතරයි. විදර්ශනාවෙන් තමයි ඔබගේ දුක ඉන්නේ නැති වෙන්න අඩු කරන්නේ නිවන්නේ. ඒක වෙන කතාවක්. ඔබට දුකක් තිබ්බට පන්සලට ගිහින් දානයක් දුන්නට නිකන් ඒ වෙලට සහනයක් විතරයි. අපිට ඒකට කියන පිනක් කියලා. ඔබ කොච්චර පින් කරත් කන්න දුන්නත් මිනිස්සුන්ට ඒක පිනක්. පින කියන්නේ විදර්ශනාව නෙමෙයි. විදර්ශනාව කියන්නේ తాවකාලිකව පිනක් කරලා ලබන සතුට නෙමෙයි. විදර්ශනාව කියන්නේ අවබෝධයක්. විදර්ශනාව කියන්නේ ප්‍රඥාව පහළ කර ගැනීමක්. එක දෙකක්. ඒක නිසා ඔබට දුකක් ඇති වුණත් පන්සලට ගිහින් හරි කොහෙට හරි අනාථ මඩමක දානයක් දුන්නට අපි ඒකට කියනවා පිනක් කියලා. ඒ පින හොඳයි తాවකාලිකව දුක යට කරගන්න. නමුත් ඒ පින විදර්ශනාව වඩන විදිය ධර්මයේ තුලින් දැනගන්න ඕනේ. ඒකයි වටින්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. පින් කරන අය හොඳට මතක තියාගන්න. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ පටිච්චසමුපාදයේ තේරෙන විදියට. අනිත්‍ය සංඥාව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. බුදුදහම ඉතාමත්ම ලස්සනයි. සිත නිවනවා නිවැරදි බුද්ධ දේශනාව. නිවැරදි බුද්ධ දේශනාව තුළින් විදර්ශනාව වඩා ගන්න. තෙරුවන් සරණයි.